අයිබෝන් අද කවි සංවාද එක්ක අපි කතා කරන්න තෝරගත්ත කවිය තමයි රුවන් බන්දුජීවගේ මීළඟ මීවිත කියන කවි පොතේ එන කුණ්ඩලකේසී කියන කවිය. බොහෝ අය මේ කවිය අහලා ඇති මං හිතන්නේ. මොකද මීළඟ මීවිත කියන්නේ ඉතාම ජනප්‍රිය කවි පොතක්. මේක ලියන්නේ බන්දුජීව. ඉතින් මේ කුණ්ඩලකේසී කියන කවියත් එක්ක කයිවාරුවක් ගහන්න තමයි අපි අද ලෑස්ති වෙන්නේ. මේ කවිය ලියන්න බන්දුජීව වස්තු විෂය කරගන්නේ තේමාව එහෙම නැත්නම් ප්ලොට් එක කරගන්නේ සද්ධර්ම රත්නාවලියේන කුණ්ඩලකේසී කතා වස්තුව. මම හිතන්නේ බොහෝ අය මේ කතාව අහලා ඇති. සද්ධර්ම රත්නාවලිය කියන්නේ ධර්මසේන හාමුදුරුවෝ ලියපු දඹදෙණි යුගයේ ලියවෙන බණ කතා පොතක්. ඉතින් මේකේ එන එක බණ කතාවක් තමයි මේ කුණ්ඩලකේසී කතා වස්තුව. මේක ඊටාම ලස්සනට ධර්මසේන හාමුදුරුවෝ ඉදිරිපත් කරලා තියෙනවා. මේ කතාවේන තේමාව තමයි ප්‍රධාන වශයෙන් බන්දුජීව පදනම් කරගන්නේ මේ කවිය ලියන්න. ඉතින් මේ කතාව බොහෝ අය දන්නවා. මම දන්නේ නැති අය වෙනුවෙන් ඉතාම කෙටියෙන් මේ කතාව කියන්න. මොකද හේතුව මේ කුණ්ඩලකේසී කතාව නොදැන මේ කවිය නිවැරදිව රස විඳින එක ටිකක් අපහසුයි. ඒ හින්දා මම මේ කතාව කුණ්ඩලකේසී කතාව ඉතාම කෙටියෙන් කියන්නම්. කුණ්ඩලකේසී කියලා ඉතාම රූමත් තරුණියක් ඉන්නවා. මේ තරුණියගේ තාත්තා සිටුවරයෙක්. ඉතින් මේ තරුණිය ඉතාම සුන්දර. කුණ්ඩල කියන්නේ කැරලි. ඒ කැරලි කොණ්ඩයක් තියෙන අපි ඔය කියනවා නූඩල්ස් වගේ කොණ්ඩ කියලා. ඒ වගේ කොණ්ඩයක් තියෙන ඉතාම සුන්දර තරුණියක් මේ කුණ්ඩලකේසී කියන්නේ. කුණ්ඩලකේසී ටික ටික තරුණ වියට එළඹෙද්දී මෙයා යෞවන මදයෙන් මත් වෙනවා. කියන්නේ පිරිමින් ගැන ආශාවක් මෙයාට ඇති වෙනවා. හරි. ඒ පිරිමින් ගැන ආශාවක් ඇති වෙනවා කියන්නේ ඒක ලෙඩක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් තරුණියක්ට සිද්ධ වෙන දෙයක්. ඉතින් මෙහෙම ආශාවක් ඇති වෙනකොට මේ තාත්තා කරන දේ තමයි මේ කුණ්ඩලකේසීව එයාගේ මන්දිරයේ උඩුමහලේ කාමරයක හිර කරලා තියෙනවා. ඒ කියන්නේ මේ කුණ්ඩලකේසීගේ සිතුවිලි හිර කරනවා. ඉතින් ඔහොම හිර කරලා ඉද්දී මෙයාට සේවිකාවක් දෙනවා. ඒ සේවිකාව තමයි මෙයාගේ සියලු වැඩ කටයුතු ටික කරන්නේ. මේ සේවිකාවත් එක්ක කුණ්ඩලකේසී ඉන්නවා. එයාට අවශ්‍ය කෑම බීම සියලු පහසුකම් දෙනවා. හැබැයි කාමරෙන් එළියට එන්න බෑ. ඔහොම ඉද්දී කුණ්ඩලකේසී දකිනවා මේ මන්දිරේ පල්ලෙහෙන් අරගෙන යන හොරෙක්. මේ හොරාට උණපතුරු වලින් පහර දීදී තමයි අරගෙන යන්නේ. මේකව අරගෙන යන්නේ මරන්න. ඉතින් කුණ්ඩලකේසී මේ හොරාව දැක්කම කුණ්ඩලකේසීට මේ හොරා ගැන ආශාවක් ඇති වෙනවා. කුණ්ඩලකේසී කියනවා මට මේ හොරා ඕන. නැත්තම් මම මැරෙනවා. එතකොට කුණ්ඩලකේසී මේ හොරාවිල්ලල උපවාස කරනවා. සද්ධර්ම රත්නාවලියේ තියෙනවා ඌම පතා බතුත් නොකා යහනට වැදීලා වැදහොත්තා. ඒ කියන්නේ ඌව ඉල්ලලා බත් කන්නෙත් නැතුව ඇඳට වෙලා බුදියගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් මේ ගෑනු ළමයෙක් තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න පාවිච්චි කරන උපක්‍රමයනේ උක. නේද? කෑම ප්‍රතික්ෂේප කරනවා. ආහාර ප්‍රතික්ෂේප කරනවා. ඉතින් කුණ්ඩලකේසීත් ඒකම කරනවා. එතකොට මේ කුණ්ඩලකේසීගේ තාත්තා කියනවා හරි එහෙනම් උඹට ඕනනම් ඌව බැඳගනින් කියලා. නේද? ඒ හොරා වෙනුවට වෙනත් මිනිස්සෙක්ව මරන්න ඇවලා මේ හොරාව නිදහස් කරගෙන එකගෙන ඇවිල්ලා කුණ්ඩලකේසීට බන්දලා දෙනවා. ඉතින් කුණ්ඩලකේසී මේ හොරාට ඉතා හොඳින් සලකනවා තමන්ගේ ස්වාමි පුරුෂයා විදිහට. මෙයාට කවලා පොවලා මෙයාගේ වැඩ කටයුතු සියල්ල ඉෂ්ට කරලා ඉතා හොඳින් මෙයාව රැක බලාගෙන ඉන්නවා. එහෙම හිටියට මේ හොරා එහෙම නැත්නම් මේ හොරාගේ නම වෙන්නේ සත්තුක. මේ සත්තුක කියන හොරා එයා අර මේ වගේ සංස්කෘතික සමාජයක් ඇතුලේ හැදිච්ච කෙනෙක් නෙමෙයි. එහෙම සංස්කෘතික සමාජයක් එයාට හුරු නෑ.
මේ අම්මලා තාත්තලා එක්ක ගෙයක් ඇතුළට වෙලා ඉඳගෙන බිරිඳකගේ ආදරය ඇතුලේ මෙහෙම ඉන්න සමාජයක් එයාට හුරු නැහැ. එයා පුරුදු වෙලා තියෙන්නේ අර අසංස්කෘතික සමාජයට. ඒ කියන්නේ විවිධ නීති විරෝධී ක්‍රියා කරමින්, සමාජ විරෝධී දේවල් කරමින්, හොරකම් කරමින් එහෙම හිටපු කෙනෙක්. එකපාරට මේ වගේ සංස්කෘතික සමාජයක් ඇතුළට ගෙනල්ලා දැම්මම එයාට ඒක හුරු නැහැ. ඉතින් මේ හොරා මොකද කරන්නේ? මෙයා ප්ලෑන් කරනවා කුණ්ඩලකේසියව මරන්න. කුණ්ඩලකේසියව මරලා එයාගේ තියෙන ආභරණ ගන්න. ඉතින් මේ හොරා ඔහොම ගිහිල්ලා කුණ්ඩලකේසියව යම් බොරුවක් කියලා එක්කගෙන යනවා කන්දක් උඩට. මේ හොරාව මරන්න ගෙනිච්ච කන්ද උඩට ගිහිල්ලා කුණ්ඩලකේසියව මේ කන්දෙන් පහළට තල්ලු කරලා මරන්න මෙයා ප්ලෑන් කරනවා. ඉතින් මේ කන්ද උඩට ගියාට පස්සේ කුණ්ඩලකේසියට මේක කියනවා. මම ඔයාව ගෙනාවේ මෙතනට මේ කන්දෙන් පහළට තල්ලු කරලා මරන්න. ඒක හින්දා ඔය තියෙන ආභරණ සේරම ගලවලා මෙතනින් තියලා ප්ලාස්ටික් වෙන්න මැරෙන්න කියලා. ඉතින් කුණ්ඩලකේසි කියනවා අනේ ඔයාට මේ ආභරණ ඔක්කොම මන් දෙන්නම්. මේ ඔක්කොම ඔයාගේ. ආභරණ විතරක් නෙමෙයි මාත් ඔයාගේ. මම ඔයාගේ භාර්යාව. ඉතින් ඇයි මාව මරන්නේ? කුණ්ඩලකේසි අහනවා. මේ හොරා කියනවා නෑ. දැන් බෝ මරන්න මම මෙතනට ගෙනාවා. ඊට පස්සේ උඹ ගෙදර ගිහිල්ලා මේක අම්මට තාත්තට කියන්න පුළුවන්. ඒ හින්දා දැන් උඹ මැරෙන්න ඕන කියලා කියනවා. මේ වෙලාවේ කුණ්ඩලකේසි අර ස්ත්‍රී ඥාණය කියන එක පාවිච්චි කරනවා. ඒ කාන්තාවකට තියෙන ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කරලා එයා කියනවා හරි. එහෙනම් මට මැරෙන්න කලින් ඔයා මගේ ස්වාමි පුරුෂයා වෙලා හිටියේ. මැරෙන්න කලින් මට හිතේ හැටියට පැවසිපාචාර කරගන්න, වැළඳ ගන්න, වඳින්න අවස්ථාව ලබා දෙන්න කියලා. ඉතින් මේ කුණ්ඩලකේසි එක එක පැතිවලට ගිහින් මෙයාව වැළඳ ගන්නවා. ඔහොම කරද්දී මේ හොරාගේ පිටිපස්සට ගිහිල්ලා මේ හොරාව එකපාරම අර කන්දෙන් පහළට තල්ලු කරනවා. ඒ ඕක තමයි මේ කුණ්ඩලකේසි කතාවේ එන විස්තරය. මම ඉතා සංක්ෂිප්තව මේක කිව්වේ. එතකොට මේ සද්ධර්ම රත්නාවලිය බණ කතාවේ එන මෙන්න මේ සිදුවීම තමයි තේමා කරගන්නේ බන්දුජීව මේ කවි පොත ලියන්නේ. මේ කවිය ලියන්නේ. මේ කුණ්ඩලකේසි කියන කවිය ලියන්නේ. මේ කවියේ කියන්නේ දැන් එදා අපි කතා කරේ එදා හිටපු කුණ්ඩලකේසි ගැන. මේ කවියේදී අපි කතා කරන්නේ මේ නූතන කුණ්ඩලකේසි ගැන. මේ නූතන සමාජයේ නූතන සංස්කෘතිය ඇතුළේ එන අපේ කුණ්ඩලකේසි ගැන. මේ කවිය පටන් ගන්නෙ මෙහෙම. කෙස්ස උස්කරන් බැඳගෙන රෙද්ද තද කරන් ඇඳගෙන රතු බුනීල මල් පෙති බිම අතුරපු දේවි. සත්තුකනිදි ඇඳ වටේට තුන් වටයක් පැදකුණු කර මන්න පාර 7ක් දීපු කුණ්ඩලකේසි. කෙස්ස උස්කරන් බැඳගෙන කෙස් වැටි අල්ලලා උඩට කරලා බැඳ ගන්නවා. රෙද්ද තද කරන් ඇඳගෙන තමන් ඇඳගෙන ඉන්න චීත්ත රෙද්ද තද කරලා ඇඳ ගන්නවා. එහෙම ඇඳගෙන මෙයා යම් කාර්යයකට ලෑස්ති වෙනවා. කාන්තාවක් තමන්ගේ කොණ්ඩේ උඩට බැඳගෙන රෙද්ද තදට ඇඳගෙන යම් කාර්යයකට ලෑස්ති වෙනවා. රතු බුනීල මල් පෙති බිම අතුරපු දේවි. බුනීල මල් කියන්නේ මේ ඔය කූඩලු විශේෂයක්. මේක රතු පාටයි. මේ බුනීල මල් පොඩි කරාම තනි කරාර මේ හරියට ලේ වගේ. මේ පොඩි කරාම ලේ වගේ තමයි පේන්නේ. ඊට පස්සේ කියන සත්තුකනිදි ඇඳ වටේට තුන් වටයක් පැදකුණු කර මන්න පාර 7ක් දීපු කුණ්ඩලකේසි. මේ කියන්නේ අර එදා හිටපු සත්තුක නෙමෙයි, මේ නූතන සත්තුක. මේ සත්තුකගේ ඇඳ වටේ වට 3ක් පැදකුණු කරලා මන්න පාර 1ක් 2ක් නෙමෙයි, මන්න පාර 7ක් මේ කුණ්ඩලකේසි දෙන. අපි බලමු මොකක්ද ඒකට හේතුව කියලා. හේතුව කවිය මෙහෙම කියනවා. මාල කඩනවා සත්තුක, කංස බෙදනවා සත්තුක, රාජ පුරුෂයන් නිතරම පැලට පණීවි. මේ නූතන සත්තුකයා මාල කඩනවා. මේ සත්තුකයා කංස බෙදනවා. ඌ පාරේ යද්දී ගෑනුන්ගේ මාල කඩනවා. ඌ කංස විකුණනවා.
රාජපුරුෂයන් නිතරම පැලට පනින. දැන් නූතන රාජපුරුෂයන් වෙන්නේ එතකොට පොලිසිය. පොලිසිය නිතරම මේ සත්තුකගේ ගෙදරට එනවා. බතක් මාළුවක් බැඳගෙන පියාඹා ගිහින් වැලිකඩ කසෙන් පැලුම් කෑ සත්තුක සනසපු දේවි. මේ නූතන කුණ්ඩලකේසිය නියෝජනය කරන්නේ අපේ සමාජයේ ඉන්න සංස්කෘතික ගැහැණිය. මේ පෙරදිග රටවල සංස්කෘතික කාන්තාව තමයි මේ නූතන කුණ්ඩලකේසි නියෝජනය කරන්නේ. මෙයා බතක් මාළුවක් මොනාහරි දෙයක් ටක් ගාලා හදාගෙන යනවා. මොකද වෙලාවට බන්ධනාගාරේ ඉන්න මේ සත්තුකව බලන්න ඕන. ඒ වෙලාවට ගියේ නැත්නම් ඒක ඇතුළට යන්න බෑ. ඒ බලන්න දෙන වෙලාවෙදී යන්න ඕන. එයා ටක් ගාලා මොනාහරි බතක් මාළුවක් මහා ලොකුවට දේවල් හදන්නේ මොනාහරි බතක් මාළුවක් හදාගෙන පියාඹා ගිහින් වැලිකඩ ඉතා ඉක්මනින් යනවා. කසෙන් පැලුම් කෑ සත්තුක සනසපු දේවි. මූට හොඳටම ගහලා තමයි මේ බන්ධනාගාරයට දාන්නේ. ඉතින් මේ සත්තුකව සනසනවා. එයාට කෑම හදාගෙන යනවා. හරි. මේ මාල කඩපු සත්තුක, මේ කංශ බෙදපු සත්තුක, මේ නිතරම පොලිසියෙන් එන්න ගෙදරට එන්න වැඩ කරපු සත්තුක, මේ නීති විරෝධී ක්‍රියා කරපු සත්තුක සනසන්න මේ කුණ්ඩලකේසි යනවා බන්ධනාගාරයට. ඊට පස්සේ කියනවා මෙහෙම. සූදු කෙලිනවා සත්තුක, මඩමේ ලගිනවා සත්තුක, මොනව කළත් මේ වෙනකන් ඉවසපු දේවි. මේ සත්තුකයා සූදු කෙලිනවා. ගෙදරට කේකාව ගෙන්නගෙන සූදු කෙලිනවා. මඩමේ ලගිනවා සත්තුක. මේකා ගණිකා මඩම් ගාන යනවා. මඩම් වල ලගිනවා. ඒ මොනව කරත් මේ සම්ප්‍රදායික ගැහැණිය, මේ කුණ්ඩලකේසිය, මේ නූතන කුණ්ඩලකේසිය ඒ සියල්ල ඉවසනවා. ඒ සියල්ල යා ඉවසගෙන ඉන්නවා. දැන් ඒකට තියෙන හේතුව තමයි මේ වගේ සමාජ විරෝධී ක්‍රියා කරන, නීති විරෝධී ක්‍රියා කරන මෙහෙම පුද්ගලයෙක්, මේ කියන සත්තුක, මේ නූතන සත්තුක වගේ පුද්ගලයෙක් අපි හිතන්නේ සාමකාමී සමාජයක් ඇතුලේ ඉන්න බෑ නේද? සාමකාමී පරිසරයක මධ්‍යම පාන්තික සමාජයක් ඇතුලේ මෙහෙම කෙනෙක් ඉන්න බෑ. එතකොට මේ සමාජයත් මේ හා සමාන යම් විදිහකට අපි කියමු යම් විදිහකට නීති විරෝධීව හැඩගැසුණු සමාජයක් බවට පත් වෙන්න ඕන. එතකොට එහෙම සමාජයක් ඇතුලේ මේ කියන මේ කුණ්ඩලකේසි සහ එයාගේ පවුලට ආරක්ෂාවක් තිබිය යුතුයි. එතකොට ඒ ආරක්ෂාව ලබා දෙන එකම පුද්ගලයා තමයි මේ කියන මේ නූතන සත්තුක. ඉතින් ඒකින්ද මේ කුණ්ඩලකේසි මේ සත්තුකව අතාරින්නේ නැහැ. මොනා කරත් ඒ සියල්ල ඉවසනවා. මොකද ඔවුන්ට තියෙන එකම ආරක්ෂාව ඔහු. ඒ නිසා ඒ සියල්ල ඉවසගෙන දරාගෙන ඒ සත්තුකව බලාගෙන ඉන්නවා. හරි. උට කෑම හදලා දෙනවා. බන්ධනාගාරයේදී බලන්න යනවා. ඒ සියලු දේවල් මේ කුණ්ඩලකේසිය කරනවා. මොනවා කළත් මේ වෙනකන් ඉවසපු දේවි එපා තාත්තේ කිය කිය දූ හීනෙන් හඬන හඬින් තිගැස්සිලා නිදි පැදුරෙන් විසි උණු දේවි. මේ කුණ්ඩලකේසිය එක දිනක එක් දවසක නිදාගෙන ඉද්දී ඇහෙනවා දුව කෑ ගහනවා එපා තාත්තේ කිය කිය. එතකොට මේ කුණ්ඩලකේසි තිගැස්සිලා ඇඳෙන් බිමට වැටෙනවා. තිගැස්සිලා ඇඳෙන් බිමට වැටෙනවා. ඇයට මේක දරා ගන්න බෑ. මොකද ඇයගේ සහ මේ දුවගේ එකම ආරක්ෂකයා කරගෙන හිටපු මේ පියා තමන්ගේ දුවටම මෙහෙම දෙයක් කරනකොට ඒක දරා ගන්න මේ කුණ්ඩලකේසිට බෑ. මේ කියන නූතන ගැහැණියට බෑ. ඇය මොකද කරන්නේ? සත්තුක නිදි ඇඳ වටේට තුන් විඩයක් පැදකුණු කර මන්න පාර 7ක් දීපු කුණ්ඩලකේසි. මේ සත්තුක නිදාගෙන ඉද්දි මේ ඇඳ වටේට තුන් පාරක් පැදකුණු කරලා ඒ කියන්නේ මේ ගෞරවය දක්වනවා. මන්න පාර එකක් දෙකක් නෙමෙයි මන්න පාර 7ක්. ඒ තිබුණු ආවේගය, ඒ තිබුණු පීඩනය, ඒකට තිබුණු විශ්වාසය මේ සියල්ල
අර මන්න පාරවලින් පිට කරනවා මේ කුණ්ඩලකේසි. එතකොට මේ කවියත් එක්ක අර අතීත කුණ්ඩලකේසි කතාව බන්දුජීව හරි ලස්සනට මෙහෙම එකට ගැට ගහනවා. මේකේ පාවිච්චි කරලා තියෙන මේ කුණ්ඩලකේසි කියන වචන. එතකොට දේවී කියලා වචනයක් පාවිච්චි කරලා තිබ්බා. සත්තුක කියන චරිතය මෙතනට ගෙනල්ලා තිබ්බා. ඒ වගේම රාජ පුරුෂයෝ වගේ වචන. මේ වගේ යෙදුම් හරහා බන්දුජීව අපිව අර අතීත කතාවටත් අරගෙන යනවා. ඒ කියන්නේ මේ සද්ධර්ම රත්නාවලියේ තිබ්බ කුණ්ඩලකේසි කතා වස්තුව. මේ හරි ලස්සනට මේ කතා දෙක එකට එකතු කරලා මේ අපේ සමාජය ඇතුලේ ඉන්න නූතන සම්ප්‍රදායික සංස්කෘතික ගැහැණිය තමන්ගේ ස්වාමියා මොන වරදක් කරත් ඉවසන ගැහැණිය කංශ බෙදන සූදු කෙලින මාල කඩන මඩමේ ලගින මේ සත්තුකලව සනසන මේ වගේ ගැහැණු ඒ සියල්ල වුන් ඉවසනවා සියල්ල දරා ගන්නවා. හැබැයි තමන්ගේ දරුවෙකුට කරදරයක් වෙනකොට ඇයි ඉවසන්නේ නැහැ? ඇයට අදාළ නැහැ ඒ කවුද කියලා. ඇයි ශනිකව ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ක්‍රියාත්මක වීම ඉතා දරුණුයි. ඒක තමයි මේ බන්දුජීව මේ කවියත් එක්ක අපිට කියන්න උත්සාහ කරන්නේ. මෙහෙම සත්තු කළා මෙහෙම කුණ්ඩලකේසිලා මේ නූතන සමාජයේත් අපිට ඕන තරම් හොයාගන්න පුළුවන්. එතකොට අර පරණ අත්දැකීම සහ මේ නූතනයේ අපිට හම්බෙන මේ චරිත හරි ලස්සනට එකතු කරලා ලස්සන රසවින්දනයක් ලබා දෙන්න බන්දුජීව සමත් වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා මේ කුණ්ඩලකේසි කියන කවිය හරහා. ඉතින් මේ වගේ තවත් ලස්සන කවි ගොඩක් මේ මීළඟ මීවිත කියන කවි පොතේ තියෙනවා. ඉතින් අපි මේවා ගැන ඉදිරි වීඩියෝ වලදී නැවත කතා කරමු. එතකොට අපි නැවත හමු වෙමු. එහෙනම් අදට කවි සංවාද තුලින් අපි සමුගන්නවා. ප්‍රාර්ථනා කරනවා ඔබට ආයුබෝවන් කියලා.